මේ මහවැලිතැන්නගම කියන ගම්මානය මේ ආරම්භුනේ මීට අවුරුදු 27ක් 28ක් විතර වෙනවා. විශේෂ හේතුවක් තියෙනවා මේ ප්‍රදේශයේ ලේවැල් ස්ටෝරුවත්ත ඒ වගේම හන්තාන කියන ඒ ගම්මානවල ඒ ස්වාභාවික අනතුරකට පත් වෙලා මේ ගමට අලුතෙන්ම ජනතාව පදිංචි කරපු ගමක්. එතකොට මේ ගම සහ මේ අවට ගම්මාන කිසිම තැනක විහාරස්ථානයක් තිබෙන්නේ නැහැ. මම හිතන්නේ අපේ නායක හාමුදුරුවෝ මේ ගමට වැඩම කරලා මේ විහාරස්ථානය ආරම්භ කරලා මේ අංගෝපාංග විහාරස්ථානයට අවශ්‍ය අංගෝපාංග එකින් එක මේ අවුරුදු 25 පුරාවටම දායකයොත් එක්ක එකතු වෙලා මේ සංවර්ධනය කරමින් එන ගමනේදී තමයි මේ සියරට ආයුර්වේද රෝහලේ අධිපතිතුමා මම හිතන්නේ මේ සත්කාරයට උර දීලා කටයුතු කරේ කියන එක මට මේ අවස්ථාවේදී සඳහන් කරන්න පුළුවන්. ඒක තමයි විශේෂත්වය. මොකද අපි බොහොම මේ අසරණ තත්ත්වයට පත්වෙච්ච ගමක්. ඒ ගමේ මේ ආගමික කටයුතු ටික සිදු කරගන්න බැරි අවස්ථාවක් තිබ්බේ. මම හිතන්නේ නායක හාමුදුරුවෝගේ වැඩමවීමවත් ඒ වගේ මේ අවස්ථාව ලබා දීමත් මම හිතන්නේ ඊටම වටිනවා. සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සත්‍ය භාවයේ ධම්මිකාරං නිදමා උදෙත්තේන අනුපදම්මදේන මාතස්සනේන සම්පන්නෝ කාමේ සුවිනේයගේ ධම්මයජාතු කප්පසෙය්‍යම් පුනරේන සත්‍යවජ්ජේන සත්‍තිතේ හෝතු සම්පදා ඒතේන සත්‍යවජ්ජේන සත්‍යතා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සංඝං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු තං සදා අභිවාදන සීලස චෛත්‍ය රාජාන් වහන්සේ නිර්මාණය කිරීම තමයි මේක මූලිකම කරුණ. මේ දායකත්ව සුලභයෙන් කටයුතු කරන්නේ පල්ලේකැලේ සියරට ආයුර්වේද රෝහලේ මහන්දිරම් මැතිතුමා, එතුමාගේ පුතණුවන්, ඒ නෝනා මාත්මිය. ඒ හැම දෙනාම මේකට දායකත්වය ලැබමින් ඒ උතුම් පින්කම අද ආරම්භ කරා. ඒ සඳහා වැඩම කළ අපේ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේලාත් අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. නායක හාමුදුරන්ට ආශිර්වාද කරනවා. ඒ හැම දෙනාගේ සියලු ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සඵල වේවා. නිදුක් නිරෝගී ජීවන ආයු ආරෝග්‍ය සම්පන්නිය. සියරට මොහන්දිරම් රෝහල සහ මොහන්දිරම් හර්බල්ස් කියන ආයතන දෙක එකතු වෙලා අපි අද මහවැලිතැන්න ශ්‍රී ගුණරතනාරාමයට අඩුපාඩුවක් වෙලා තිබ්බ චෛත්‍ය රාජාණන් වහන්සේ සෑදීමට මුල්ගල තැබීම තමයි අද සිද්ධ කරේ. ඉතින් මේ ගම අවුරුදු 20 ගාණක් විතර වෙනවා. ඒ ගමට ඒ ගමේ ඉන්න පවුල් වලට තමන්ගේ ආගමික කටයුතු කරගෙන යන්න තිබුණු පන්සලේ අඩුපාඩුවක් වෙලා තිබ්බ දෙයක් තමයි මේ චෛත්‍ය රාජාණන් වහන්සේ. ඉතින් අපි සමූහයේ විදිහට අද අපි ආරම්භ කළේ චෛත්‍ය රාජාණන් වහන්සේ සෑදීමේ කටයුත්ත.